හෙල්ලෝ ගයිස් ඉතින් අද මාත් එක්ක යන් සීගිරියට. ඉතින් අද මට අරගෙන තියෙන මෙන්න යාගේ බෑග් ටිකක්. ඉතින් මම මේ බෑග් ටිකත් එල්ලගෙන යන්න තමයි හදන්නේ. ඉතින් මම මේ ගමන යන්න අපේ ගෙදර වාහනයක් ගියා, බයිසිකල් එකක් ගියා, පාරේ බස් එකක් ගියා. ඇත්තටම කියනවනම් මේ පාරේ බස් එක යන එක නම් මම කෝත වැඩක්. ඇත්තටම මම මේ මෙච්චර දුරක් ජීවිතේ පළවෙනි පාරටම තමයි පාරේ බස් එකේ ගියේ. පොඩි කාලේ ටවුන් එකට ඉස්කෝලේම නම් ගිහිල්ලා දෙනවා. එතනින් එහා ලොකු දුරක් ගිහිල්ලාම නැහැ කවදාවත්. ඉතින් ඒක නම් මට සෙට්ම නැහැ. මට කියන්න දෙයක් නෑ. ඒක ගැන කතා කරලා වැඩක් නෑ. මට මතක් කරනකොට හරි දුකයි. මොකද මට කිලෝමීටර් 180ක් විතර යන්න උනේ පාරේ බස් එකේ තමයි. ඉතින් ගයිස් උදේ පාන්දර මේ රත්නපුර සමන්දේවාලට ගියා. මොකද මේ සමන්දේවාල පොඩි පූජාවක් තිබ්බා. ඉතින් ඒකටත් ගිහිල්ලා තමයි මම සීගිරිය ගියේ. ඉතින් අද සෙනසුරාදා දවසක් හින්දා සමන්දේවාල පොඩ්ඩක් සෙනගන වැඩි. සෙනසුරාදාට පොඩ්ඩක් සෙනග වැඩි. ඉතින් සමන්දේවාල. ඉතින් මම බස් එකට නැග්ග කොහොම හරි අතර මේක මේ වවුනියාව කොහෙද මන් දන්නේ මගුලක බස් එකක් මම දන්නේ නැහැ. මාව නැග්ගුවා කොහොම හරි. මේ ඉතින් මේක ඇත්තම ගයිස් මේ සීට් එකක් හමු වුණේ කිලෝමීටර් 15ක් විතර ලඟ වෙලා. ඒ කියන්නේ මම කිලෝමීටර් 150ක් විතර මේ හිටගෙන තමයි යාවේ. ඉතින් ඒ අලගඩි බස් එකේ ඇවිල්ලා කොහොම හරි මම මේ දඹුල්ලෙන් බැස්සා. ඉතින් දඹුල්ලට මේ මාව ගන්න අයියා කෙනෙක් එනකෝ බයික් එකේ. ඉතින් ඩයල් එකේ නිකන් මං ඉන්නවා. ඉතින් කොහොම හරි අයියා ආවා. ඉතින් ඇත්තට මට මෙන්න වගේ හෙල්මට් එකකුත් දුන්නා. ඉතින් මම මේ හෙල්මට් එකක් දාගෙන බයිසිකලේ මෙහෙම යනවා. ඉතින් මම යන්න ඇත්තටම කියනවා නම් මේ බොට කන්දේලා ඉන්න පළාතක ඉතින් මේ යන පාර දෙපැත්තේ ඇත්තටම බොකිනවනේ බොට කන්දේලා ඉන්න අවුලක් නැහැ. ඉතින් සුපිරි බොට කන්ද බ්‍රෝ බයි එන අපි යනවා බයි 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 බයි. ඔයා කාලා බීලා සතුටින් ඉන්න. ඉතින් කොහොම හරි ගයිස් මේ මං ඉන්න හොටෙල් එකට ආවා. ඉතින් ඇත්තටම මේකට ආවට පස්සේ තමයි පට්ට නිදහස් දැනුනේ. ආට බස් එකේ ඇවිල්ලා නිකන් ඔළුවත් එක කරකුට්ටම් වෙලා මොංගල් වෙලා තිබ්බේ. මේ ඇත්තට මේ ලොකේෂන් එක නම් පට්ට කියලා වැඩක් නැහැ. සුපිරි. ඉතින් මේකට මේ පිඳුරු තලාගල කන්දයි මෙන්න මේ පැත්තෙන් තියෙන මේ පිඳුරු තලාගල කන්ද. එතකොට මේ පැත්තෙන් පේන්නේ සීගිරිය. ඉතින් මේ දෙකම ඔයාලට ලස්සනට බලා ගන්න පුළුවන් මේ හොටෙල් එකට આવුත් එමු හොඳේ. මේකේ නම මේ මොකද්ද සිලෝන් බ්ලිස් සීගිරිය කියලා තියෙන්නේ. මැප් එකේ ගහලා බලන්න Facebook එකේ තියෙනවා. ඉතින් මම දැන් මේ වීඩියෝ ටිකක් කරලා දැම්මම ඔයාලට මේ වීඩියෝ ටිකක් සජෙස්ට් වෙයි. ඔයා බලන්න. ඉතින් මම ටිකක් කළා වම ඉන්නකොට මම ලන්ච් එකත් හොටෙල් එකේ හම්බුණා. ඉතින් මම ඒකත් කාලා පල්ලෙහාට යන්න තමයි හදන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් මේක මේ රූම්ස් වලට යන පැත්තේ මෙන්න වගේ මේ හේවන හැදෙන්න ගස් වල දෙනවා. ඉතින් මේකත් මරු ඈ. සුපිරි. ඉතින් guys මම දැන් රූම් ටූර් එකක් එක්ක යන්න තමයි හදන්නේ. ඉතින් මම මේකේ තියෙන මගුලම් වලට පෙන්නන්නම්. මම මේ ජනේල ඇරිය මොකද මේ කාමරේට එළියට එන්න ඕනේ. ඉතින් මේ තියෙන මේකේ බෙඩ් එක අවුලන්නේ නැහැ. සුපිරි. ඉතින් මේ ටේබල් ලෑම්ප් එකකුත් තියෙනවා. මේක නම් මොකද කියලා මන් දන්නේ නැහැ. Nice place. Subiri. ඉතින් මම මේ රූම් එකේ තියෙන හැම මගුලම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේකේ මේ රූම් එකේ ප්‍රයිස් උත් මම ඔයාලට දාලා තියන්නම්. අන්තිමට වීඩියෝ එක අන්තිමට කයින්ද. ඉතින් guys ඉස්සලාම එනකොට වම් අත පැත්තේ තියෙනවා කබඩ් එක. ඉතින් ඒකට ඔයාලා රෙදි දාන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙනවා ෂැම්පේන් ග්ලාස් දෙකක් මොනවද මන්දා. ඉතින් ඊට පස්සේ වතුර බෝතලුත් තියෙනවා හැම හොටෙල් එකකම තියෙනවා වගේ. මේ පැත්තේ තියෙනවා සීගිරි ලලනාවක්. යායි කොහමද ඉතින් ඇත්තට මේ ලොකු මිරර් එකක් තියෙනවා. ඉතින් ඔයාලගේ හැඩ බලන්න. මගේ නෑ ඉතින් හැඩක් නෑ. ඉතින් මම එකෙන් මේකේ හැඩයක් බලන්නේ නෑ. ඔයාලා මේකේ හැඩ බලන්න. හායි ගයිස් ඉතින් ඇත්තට මේක සුපිරි. ඉතින් මේක මේ කළු පාටයි සුදු පාටයි මික්ස් වෙච්ච මේ black and white theme එකකට තමයි මේක හදලා තියෙන්නේ. මේ ඔක්කොම එහෙම තමයි. ඉතින් මෙතන ඔයාලා පුටු දෙකකුත් තියෙනවා ඔයාලට ඉඳ ගන්න. හායි ගයිස් ඉතින් උන්න බාත් รู ම් එකේ තියෙන හැම මගුලම මම ඔයාලට පෙන්නන්නම් මේකේ. ඉතින් මේකේ මුල්ලෙම පටන් ගන්නම් මම. ඉතින් මේකේ මුල්ලෙම තියෙනවා hair dryer එක, hand wash බෝතල, ඊට පස්සේ තියෙනවා මේ shampoo, conditioner, body wash අර හැම මගුලම තියෙනවා මේකේ. මේක තමයි මේකේ තියෙන සුපිරිම gadget එක ගයිස්. ඉතින් මේක ඇත්තටම කියනවා smart jacuzzi එකක් ඈ. මේ අර නිකන් ගන්න නෙමෙයි smart එකක් හරි. ඉතින් සාමාන්‍යයෙන් shower එකකුත් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේක තමයි ඔයාලට නැතුවම බැරිද? මේකක් තියෙනවා ඉතින් ඔයාලට. ඉතින් මේක නම් මෙච්චරයි පෙන්වන්න තියෙන්නේ. ඉතින් අපි යන් එළියට. ඉතින් guys මම රූම් එකෙන් එළියට ආවා. ඉතින් මගේ අතේ දැන් තියෙනවා මේ drone එක. ඉතින් අපි මේක යවලා බලමු මේ වටපිටාව ලස්සනයිද කියලා බලන්න. ඉතින් guys drone එක fly කර ඉන්නකොට කොහොම හරි රෑ වුණා. ඊට පස්සේ ඉතින් මං ආවා උඩ රෙස්ටුරන්ට් එකට කෑම කණ්ඩායි. ඉතුරු වීඩියෝස් ටික අරගන්නයි ඔය වැඩ දෙකට. ඉතින් අත්‍තරම කියනවනම් මෙයාලගේ guys කෑම පට්ට රහයි. මේ මෙයාලගේ ස්ටාෆ් එකත් පට්ට හොඳයි. ඉතින් අත්‍තරම කියනවනම් මම මේ හොටෙල් එකේ රෑ වීඩියෝ ටික ගන්න මට මේ පල්ලෙහාට බහින්න පට්ට කම්මල හින්දා අත්‍තරම කියනවනම් කාලා ඒ තරම් බඩ පිරලා මම මේ උඩ ඉඳව මේ අලගේ ඩ්‍රෝන් එක එළියට යවලා ආයෙත් ගෙන්නගෙන බාගත්තා. මොකද මේ පල්ලෙහාට බහින්න පොඩ්ඩක් කම්මැලි වුණා මට මේ කෑවට පස්සේ. හේ කොහොමද ඉතින් ඊට පස්සේ එළි වෙලා මම නැගිට්ටා. ඉතින් මම නැගිටලා මං ආයෙ යන්න හදන්න මගේ ඉතුරු වැඩ ටික කරන්න. ඉතින් අත්‍තරම කියනවා නම් මම මේ වැඩි ඇඳුම් අරගෙන ආවේ නෑ. මේ මම හිතනවා ෂර්ට් දෙකයිද කොහෙද ගෙනාවේ? දෙකයි නෙමෙයි තුනයි. ඉතින් මම එළිය පූල් එක ගාවට වෙලා ඩ්‍රෝන් එකත් උඩ යවලා ඉන්නකොට ඉතින් මට තේ එකක් ගෙනාවා උදේ. ඊට පස්සේ මම හිතෙන්දලා තමයි මම තේ එක බිව්වේ. ඉතින් මම ඊට පස්සේ ඩ්‍රෝන් එකේ කැමරා සෙටින් ටික හදාගත්තා. මේ මොකද මට ඕන විදිහට තියෙන්න ඕනේ. නැත්නම් ඉතින් මට මල පයින්නවා ඈ. ඉතින් guys මම එළිය ෂොට් ටික අරගෙන මං ආවා ඇතුළට. මට ඕනේ ඇතුළේ ෂොට් ටික ගන්න.
ඉතින් මම ඇතුළේ ෂොට් එකක් ගත්තා ඇත්තටම කියන ඩ්‍රෝන් එකෙන් ඒ කියන්නේ ලොකු ෂොට් නෙමෙයි ඉතින් ලොකු ඒවා ගන්න බෑනේ බා මේ ඩ්‍රෝන් එක උඹලට තේරෙනවා ඉතින් ඒක මං ආය 아무තෙන් කියන්න ඕන දෙයක් නෑනේ රෙද්ද ඉතින් ගස් මම මගේ ෂූට් එක ඉවර කළා මං හදන්නේ උදේට කෑම කන්න ඉතින් මම උදේට පොඩ්ඩක් වැඩිපුර කෑවා මොකද මේ මම උදේට සාමාන්‍ය වැඩිපුර ටිකක් කනවා ඉතින් මෙන්න ඔය අලගෙඩිය නම නම් මන් දන්නේ නැහැ මේකෙන් පුළුවන් ඔයාලට මෙහෙට ආවොත් සීගිරියයි පිටුරුතලා කියලා කන්දයි zoom කරලා බලන්න. ඉතින් ගස් මං ගාව කිලෝමීටර් 10ක් විතර යවන්න පුළුවන් ඩ්‍රෝන් නැති හින්දා මම මේ අලගෙඩිය බැලුවේ නැහැ. මම මේකේ ඩ්‍රෝන් එක වල තමයි මේ කඳු දෙක බැලුවේ. ඇත්තටම කියනවා නම් මම මේවා කල්ලු ඩ්‍රෝන් එකවල තියෙනවා. මේ ඒකින්ද ඉතින් කේස් එකක් නැහැ. කලින් බැලුවොත් එකයි දැන් බැලුවොත් එකයි ඉතින් වෙනසක් නැහැ නේ. ඉතින් රත්තරන් යාළුවෝ ඔයාලා මේ ඩ්‍රෝන් ෆ්ලයි කරන්න එනවා නම් ඇප්‍රෝල් එකක් දාගෙන එන්න මේ මොකද නැත්තම් ඔයායි ඔයාගේ ඩ්‍රෝන් එකයි දෙකම පොලිසියෙන් කුදලගෙන යයි අපි නම් දන්නේ නැහැ. ඉතින් 4 වටේ ගිහිල්ලා මගේ ඩ්‍රෝන් එක මම මෙන්න විදිහට තමයි මම ඉන්න තැනට ගෙන්නවා ආවේ ඇත්තටම කියනවා නම් මම අර එළියේ ඉඳලා ඇතුළට ආවා මොකද මේ දවල් වෙන්න පොඩ්ඩක් අවුව සැර වුණා මට පොඩ්ඩක් එළියේ ඉන්න අමාරු තත්ත්වයක් ආවා ඉතින් මම ඇතුළට ආවා ඉතින් මම ඇවිල්ලා මගේ ඩ්‍රෝන් එක බාගත්තා මේ තියෙන මගේ සුපිරි ඩ්‍රෝන් එක ඕන මගුලක් ඉතින් ගස් මම මගේ වැඩේ ඉවරලා පොඩ්ඩක් සෝෂල් මීඩියා එකේ එහාට මෙහාට ගිහිල්ලා හිටියා ඉතින් ඔහොම ඉන්නකොට මට හම්බුණා මේකෙන් පොඩි සොෆ්ට් ඩ්‍රින්ක් එකක් ඉතින් ඇත්තටම කියනවා නම් මම ඒකත් බිව්වා ඉතින් ඒකත් බීලා ඉවරලා මම යන්න තමයි හැදුවේ. ඉතින් මම ඇත්තටම කියනවා නම් යන්නේ මෙන්න මේ බස් එකේ. බුදුන් මේ බස් වල යනවා කියන මහා පුදුම කට්ටක් එක ගැන කතා කරලා වැඩක් ඇත්තෙම නැහැ. ඉතින් guys මේ vlog එක මෙතනින් ඉවරයි. ඉතින් මම මේ shoot කරපු clip ටික බලන්නවා මගේ page එකයි TikTok එකයි follow කරලා තියාගන්න එනම් bye bye.